ඉතින් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සූදානම් වෙන ඔයාලට ඉතුරු වෙලා තියෙන තවත් ඉතාම කෙටි කාලයක්. ඉතින් මීට කලින් වීඩියෝ එක හරහා මම ඔයාලට කිව්වා මොන විදිහටද මේ අවසාන දින කිහිපය ඇතුළත වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හරහා අද දවසේදී අපි සාකච්ඡා කරන්න යන්නේ ඕගොල්ලෝ මේ වෙනකොට අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන නිසා O level exam එක ෆේස් කරන ඕගොල්ලෝ මේ වෙනකොට පැය 24ෙම ගෙදරට වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ කාල සීමාව ඇතුළත කොහොමද ඕගොල්ලෝ මේ දවසක් හරි විදියට කළමනාකරණය කරගෙන එක්සෑම් එකට හරියටම ලෑස්ති වෙන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයටත් වඩා හොඳ ප්‍රතිඵලයකට ගමන් කරන්න මේ කාලය නිවැරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද දවසේදී අපි කතා කරන්න යන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේ වෙනකොට මේ A level කල්යාමත් එක්ක ඔයාලට පැය 24කම කාලය ගෙදරම ගත කරන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ වාසි සහගත තත්ත්වයක්. ඉතින් මේ පැය 24ෙම ඕගොල්ලෝ ගෙදරට වෙලා ඉන්න නිසා මේ කාලෙදී අර මම කලින් වීඩියෝ එක හරහා කිව්ව විදිහටම පාස් පේපර්ස් එක ඔයාලගේ ස්ටඩීස් උත් මැනේජ් කරගෙන ගියොත් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවට වඩාත් හොඳ ප්‍රතිඵලයකට අනිවාර්යෙන් ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් අද දිනේ ඉඳන් අපි හරියටම බැලුවොත් තව ඔයාලගේ එක්සෑම් එකට ඉතුරු වෙලා තියෙන්නේ දවස් 28ක වගේ කාලයක්. ඉතින් මේ දවස් 28 අපි ඔයාලට O level exam එකේ විෂයන් 9කට මුහුණ දෙන්න තියෙනවා. ඉතින් මේ දවස් 28 9න් බෙදුවොත් සාමාන්‍යයෙන් දල වශයෙන් එක විෂයකට දවස් 3ක් වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් මම දැක්ක ගොඩක් මේ ස්ටඩි ටිප්ස් වීඩියෝස් එක ළමයි අහන ප්‍රශ්නයක් තමයි අපි දවසට එක විෂයක් පාඩම් කරාම ඇතිද එහෙම නැත්නම් මේ දැන් තව සමහර ළමයින්ට හිතන දෙයක් තමයි එහෙනම් තව දවස් 3ක් තියෙනවනේ එක විෂයකට. එහෙනම් දවස් 3ක් එක විෂයක් පාඩම් කරනවා ඊගා විෂය දවස් 3ක් පාඩම් කරනවා එහෙම යනවා කියලා. ඉතින් මම මෙතනදී ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි ඔයගොල්ලෝ කිසිම වෙලාවක මුළු දවසෙම එකම සබ්ජෙක්ට් එකක් ෆෝකස් කරන්න එපා. ඉතින් එහෙම කියන්න හේතුව තමයි ඒක කිසිම විදියකින් ඵලදායී දෙයක් නෙවෙයි. ඉතින් ඕගොල්ලෝ එක්සෑම් එකට ෆේස් කරනකොට ඕගොල්ලෝ දවස තුන මුහුණ දෙන්න එක විෂයකට තමයි. ඒ උනාට ඕගොල්ලෝ පාඩම් කරන කාල සීමාවෙදී දවස පුරාම එක විෂයක් විතරක් ප්‍රැක්ටිස් කරන්න හැම වෙලේම පාවිච්චි කරන්න එපා. ඉතින් මම දැන් දල අදහසක් ඕගොල්ලන්ට දෙන්නම් දවසක් ඇතුළත සබ්ජෙක්ට්ස් කොයි විදිහටද මැනේජ් කරන්න ඕනේ කියලා. ඉතින් අපි හිතමු සාමාන්‍ය විදිහට ස්ටඩි කරන ළමෙක් උදේ 4:00ට නැගිටලා රෑ 11:00ට නිින්දට යනවා කියලා. ඉතින් මෙන්න මේ කාල පරාසය හම්බ වෙන කෙනෙක්ට හම්බ වෙන ළමෙක් මොන විදිහටද ස්ටඩි කරන්න ඕනේ. උදේ 4:00ට නැගිටින ඕගොල්ලන්ට පුළුවන් ඔයාලගේ O level ටයිම් ටේබල් එකේ ඉස්සල්ලාම තියෙන සබ්ජෙක්ට් එක තමයි ඕගොල්ලොන්ගේ ආගමික විෂයන්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ තව දවස් 28ක් එක්සෑම් එකට ඉතුරු වෙලා තියෙනවානේ. පළවෙනි දවසේ උදේ 4:00ට නැගිටින කෙනෙක් කියලා අපි හිතමු. ඕගොල්ලන්ට පුළුවන් 4:00 ඉඳන් 7:00 වෙනකන් හරියටම පැය 3ක කාලයක් අරගෙන මෙන්න මේ පැය 3ක කාලය ඇතුළත ඔයගොල්ලන්ට පුළුවන් බුද්ධ ධර්මයේ විෂය පාඩම් කරන්න. ඉතින් ඔයාලට 10 11 ශ්‍රේණි දෙකෙන්ම විභාගයට ප්‍රශ්න යොමු වෙනවනේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ පැය 3 අරගෙන විභාගයට වැඩිපුර ප්‍රශ්න එන පාඩම් තියෙනවනේ. ඒ පාඩම් ටික අඳුරගෙන ඒ පාඩම් වලට වැඩි ප්‍රමුඛත්වයක් දීලා අර පැය 3 ඇතුළත විභාගයට එන්න පුළුවන් සමස්ත විෂය නිර්දේශය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පැය 3ක කාලයක් ඇතුළත. ඒ වගේම තමයි අපි හිතමු ඔයගොල්ලන්ට මීට කලින් පාඩම් කරන්න බැරි වෙච්ච පාඩමක් තිබුණා කියලා. ඒ පාඩම ඔයගොල්ලන්ට පුළුවන් මේ පැය 3ක කාලය ඇතුළත පාඩම් කරලා ඉවර කරන්න. එහෙම කරාට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ අපි හිතමු ඔයගොල්ලෝ 4:00 ඉඳන් 7:00 වෙනකන් කාලය ඇතුළත මේ විදිහට පාඩම් කරා කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් 7:00 ඉඳන් 8 වෙනකන් පොඩි පැය භාගයක වගේ බ්‍රේක් එකක් ගන්න. මේ වෙලාවේ ඔයගොල්ලෝ උදේට කනවනම් කාලා ඒක හැමති දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ 8 ඉඳලා ඔයාලට පුළුවන් 11 වෙනකන් පැය 3ක කාලයක් අරගෙන දැන් ඔයගොල්ලෝ මේ ඔයාලගේ ආගමික විෂයට අදාළව ඒ අවශ්‍ය කරන දේවල් පාඩම් කරානේ. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ ඇසුරෙන් ඇවිල්ලා තියෙන පේපර් එකක් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ගොඩක්ම හොඳයි ඔයගොල්ලන්ට පුළුවන් පසුගිය අවුරුදු වල තිබුණ පාස් පේපර් එකක් පාවිච්චි කරන්න. මේ සඳහා පාස් පේපර් එක අරගෙන ටයිමින් තියලා දැන් හරිම සීමිත කාලයක් ඉතුරු වෙලා තියෙන පැය 3ක වගේ කාලයක් අරගෙන ඒ පැය 3ක කාලය ඇතුළත ඕගොල්ලෝ try කරන්න ඒ පාස් පේපර් එකට ටයිම් තියලා ඒ පැය 3ක කාලය ඇතුළත ඒ පේපර් එකට උත්තර ලියලා අවසන් කරන්න. ඉතින් එහෙම කරොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඒ කාලය ඵලදායීව භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි හිතමු ඕගොල්ලෝ 11 වෙනකොට පේපර් එක කරලා ඉවර කරා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් පැය භාගයක හරි විනාඩි 15ක හරි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ ලියපු පේපර් එක මාක් කරලා ඊට පස්සේ ඔන්න එතනින් ඒ සබ්ජෙක්ට් එක ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් දැන් අලුතෙන්ම වෙනමම සබ්ජෙක්ට් එකකට මාරු වෙන්න.
ඉතින් ඕගොල්ලෝ 11 වගේ වෙනකන් මෙන්න මේ විදිහට එක විෂයක් පාඩම් කරලා ඉවර කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඊගාවට මේ ළඟ විෂයට මාරු වෙන්න. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් සිංහල එහෙම නැත්නම් සෞන්දර්ය විෂයන් තියෙනවානේ. දැන් ඕගොල්ලෝ නැටුම්, චිත්‍ර, සංගීත ඒ වගේ මොකක් හරි විෂයක් පාඩම් කරනවා ඇතිනේ. එහෙම නැත්නම් ඉතිහාසය, විද්‍යාව මෙන්න මේ වගේ විෂයකට ඊගාවට ඕගොල්ලන්ට ටයිම් එක වෙන් කරන්න පුළුවන්. ඉතින් එතනදිත් කරන්න ඕනේ අර විදිහටම යම්කිසි සැලකිය යුතු පැය ගාණක් පාඩම් කරනවා. පාඩම් කරලා ඊට පස්සේ ඕගොල්ලෝ ළඟම තියෙන පාස් පේපර් එක ලියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඒක මාක් කරන්න. ඉතින් ওই විදිහට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට හවස 6 විතර වෙනකොට සබ්ජෙක්ට්ස් දෙකක් සම්පූර්ණයෙන් වැඩ කරලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් හවස 6 වෙනකොට ඔන්න ඔය විදිහට සබ්ජෙක්ට්ස් දෙකක සම්පූර්ණයෙන් ඔයාලගේ ස්ටඩීස් ඉවර කරන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ හවස 6 ඉඳන් රෑ 11:00 වෙනකන් කියන ටයිම් පීරියඩ් එකේදී විශේෂයෙන් ගණිතය වගේ තාර්කික විෂයකට අවධානය යොමු කරන්න. ඉතින් ගණිතයට නම් හරියට බැලුවොත් තව මාසයකට වැඩි කාලයක් තියෙනවා ගණිතය කියන සබ්ජෙක්ට් එකට ඔයගොල්ලෝගේ එක්සෑම් එකේ ෆේස් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් රෑ මේ විශේෂයෙන් 6න් පස්සේ 6 ඉඳලා රෑ 11:00 විතර වෙනකන් වෙලාවෙදී මේ ගණිතයේ විෂයට වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් ඔයගොල්ලෝ එක එක විදිහේ මට්ටම් වල ඉන්න ළමයි මෙතන ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මම ඊට කලින් වීඩියෝස් හරහත් කියලා තියෙන විදිහටම මේ වෙනකොට YouTube එකේ ඕනි තරම් resources තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති පාඩමක් තියෙනවා නම් ඒ පාඩමට අදාළව තියෙන ඒ free video lessons බලන්න පුළුවන්. බලලා ඔයගොල්ලන්ට ඒ නොතේරුණු පාඩම තේරුම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට ඔයගොල්ලෝ මුලින්ම අර අපි කලින් subjects වල කරපු විදිහටම පැය 3ක් වගේ අරගෙන ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. ඔයාලට නොතේරුණු කොටස් අරගෙන ඒ නොතේරුණු කොටස් ටික videos හරහා හරි බලලා ගණිත ගැටලු විසඳලා ඒ දේවල් ටික පුළුවන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් රැයට කනවනම් විනාඩි 15ක් එහෙම නැත්නම් පැය භාගයක වගේ කාලයක් කෑමට වෙන් කරලා වොෂ් එකක් දානවා නම් වොෂ් එකක් දාගෙන කෑමට පුංචි කාලයක් වෙන් කරලා ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට රෑ 11:00 වෙනකන් ඊගාවට ඉතුරු වෙන කාලයේදී නැවත කෙටි ප්‍රශ්න 25ක් හරි ව්‍යුහගත සහ රචනා කොටසක් හරි නැත්නම් ෆුල් පේපර් එකක් හරි ඔයගොල්ලන්ට ඊට වඩා හැරලා ඉන්න පුළුවන් නම් ෆුල් පේපර් එකක් හරි කරලා ඒක පහුවදා උදේට නැගිටලා මාක් කරන විදිහට ඔයගොල්ලෝ රැයට පේපර් එකක් කරලා නිදා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා දවසක් ඇතුළත විෂයන් 3ක් හරිම ලස්සනට මැනේජ් කරගන්න. ඒ වගේම තමයි ඉෆෙක්ටිව් විදිහට ඒ වැඩ ටික හරියටම කරගන්නත් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙමයි පාඩම් කරනවා කිව්වම නිකම්ම පොතක් පෙළගෙන යන එකට විතරක් නෙවෙයි අපි පාඩම් කරනවා කියලා කියන්නේ. ඉතින් පාඩම් කිරීමේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? ඔයගොල්ලෝ එක්සෑම් එකට සාර්ථකව මුහුණ දෙන එක. ඉතින් විභාගෙදී ඔයගොල්ලන්ට යොමු වෙන්නේ ප්‍රශ්න පත්‍රයක්. ඉතින් එහෙමනම් ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියන්න පුළුවන් වෙන එක තමයි අවසාන දැක්ම වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා නම් කිරීමේ මූලික පරමාර්ථය මුලින්ම අපි මේ දේවල් තේරුම් ගන්න ඕනේ, මේ දේවල් මතක තියා ගන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රශ්නයක් ආපුවාම මේ ප්‍රශ්නෙට නිවැරදිව අපි ඉගෙන ගත්ත දේ පිළිතුරකට ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔය කියන හැම ස්කිල් එකක්ම හැදෙන විදිහට තමයි අපි අපේ ස්ටඩි රූටීන් එක හදා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට එක්සෑම් එකට ඉතුරු වෙලා තියෙන්නේ තව මාසයකටත් වඩා අඩු කාලයක්. එහෙම වුණත් ඔයගොල්ලන්ට තාමත් කාලේ ඉතුරුයි කියන එක හොඳට මතක තියාගන්න. ඉතින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ හරිම ලස්සන කලාවක්. ඉගෙනීම ආදරෙන් කැමැත්තෙන් කරන්න. එහෙම වුණොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඕනිම මොහොතකදී මේ අධ්‍යාපනය කියන එක ඇතුළත හරිම සුන්දර ගමනක් ගිහින් අවසන් කරන්න පුළුවන්. ඉතින් එතනක් නැවතත් අපි මේ විදිහම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙමනම් ඉක්මනටම අපි හම්බ වෙමු. හැමෝටම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.